හරි එහෙනම් හැමෝටම good morning. අපි අද කතා කරන්නේ මෙන්න මෙතන ඔයගලන්ට පේන්නේ files folders මකන්නේ කොහොමද කොතනද කියන මේ මොන විදිහටද කියන එක. ඊට කලින් අපි මේකේ home tab එක ගැන කතා කරලා තියෙනවා. home tab එකේදී දැන් මේ තියෙන්නේ Windows 10 වල ඉන්ටර්ෆේස් එකයි. Windows 10 වල toolbar එක තමයි මේ පේන්න තියෙන්නේ. මේකේ දැන් Windows අපි 10 එක තාම ඕගොල්ලන්ට පෙන්නන්නේ සහ 11 වල කරන හැටි පෙන්නන්නේ. ඒතර මේ දෙකටම ඔයගලන්ට හුරු වෙන්න පුළුවන් නිසා. ඒතර මේකේ බේසිකලි අපිට කියන්නේ මේ කරන්න තියෙන්නේ මොනවද කියන ටික වෙනම ඔයගොල්ලෝ හරියට අඳුර ගන්න ඕනි. අ, ඔයාලා දැන් මේ ටියුට් එක ළඟ තියාගන්න ඒ වගේම ලියන්න පෑනක් පොතක් ළඟට ගන්න. අපි කටුවට ලියන පොත තියෙනවානේ. ඒක ළඟට ගන්න. අපි ගොඩාක් වෙලා කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් අර විනාඩි අපි ෆ්‍රී පැකේජ් එක යන්නේ Zoom වල විනාඩි 40කින් කට් වෙයි. ඒ වුණා තව අපි එකපාරක් ජොයින් වෙමු. ඒතර ඊළඟට අපි ඔයගලන්ට තියෙනවා තව තියරි ලෙසන් එකක්. ඒක ඔයගලන්ට වෙනම කරගන්න පුළුවන්. ඒ විදිහට ඒක arrange කරලා තියෙන ලොකු වෙලාවක් අපි ඔයගලන්ගෙන් ගන්නෙත් නැහැ. ඔයගලන්ට මගෙන් ගන්න දෙන්නෙත් නැහැ. නිවාඩු දාසනේ දෙගොල්ලන්ටම නේද? ඒ වුණාට අපිට ලොකු අභියෝගයක් තියෙනවා. දැන් මේ අවුරුදු නිවාඩුවක් එනවා, වෙසක් නිවාඩුවක් එනවා. ඉතින් ඔය වගේ හේතු නිසා සහ O level කරපු අයගේ results අවුට් වෙනවනේ. ඊට කලින් අපි අර සිකුරාදා දවස වැඩ ටික කරලා පුළුවන් තරම් සෙනසුරාදාට විතරක් arrange වෙනුනේ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ දවස් ටිකේ වැඩ කරමු. ඕගොල්ලෝ කැමති ගෙදරට වෙලා ඉන්න මාත් කැමති. ඉතින් අපි දමු දෙගොල්ලන්ටම යම් කැපකිරීමක් කරන්න වෙනවා මේ වැඩේ කරගෙන යද්දි. ඒක නිසා ඒක මේ මොනවාද නෙගටිව් හිතන්න එපා. හරි අපි බලමු. හෝම් ටැබ් එකේ තියෙන දේවල් ටික බැලුවොත් එහෙම ඕගොල්ලන්ට මේකෙන් අනිවාර්යයෙන්ම කියන්නේ සාමාන්‍ය ඕනෙන දේවල් ටික තමයි මෙන්න මේ වම් පැත්තේ ABCD කියලා දාලා තියෙන්නේ. ඒකට මේකේ සාමාන්‍ය මෙන්න මේ කමාන්ඩ් කොපි කියන්නේ මොකක්ද කොහොමද ඒක කරන්නේ තව කරන විදි මොනවද පේස්ට් කියන්නේ මොකක්ද ඒකෙන් මොකද වෙන්නේ ඒක කරන විදි එකක් විතරක් නෙවෙයි ෂෝට් කට් තියෙනවා රයිට් ක්ලික් කරලා පුළුවන් ඒ වගේ විදි මොනවාද ඊළඟ කට් කියන්නේ මොකක්ද? දැන් කොපි කියන එකේ කට් කියන එක අතර වෙනස මොකක්ද? මෙන්න මේ වගේ කාරණා පිළිබඳව ඕගොල්ලන්ට යම්කිසි සරල අවබෝධයක් දැන් මේ පහුගිය පාඩමෙන් ලැබිලා ඇති. ඊළඟට දැන් මෙතන තියෙන කොපි පාත්. මෙතන තියෙනවා කොපි, මෙතන තියෙන කොපි පාත්. දැන් අපි අර හැමදාම කියන කාරණේ තමයි ඉගෙන ගන්නවා කියලා මේ කියන ටික අහගෙන කියන ටික කටපාඩම් කරගෙන ඉන්නවට වඩා හිතන්න පුළුවන් කෙනෙක් නිර්මාණය වෙන්නයි වෙන්නේ විශේෂයෙන් IT ෆීල්ඩ් එකේදී. IT ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනා යාට අනිවාර්යයෙන්ම හිතන්න පුළුවන් වෙන්නේ. මොකද හිතන්න බැරි වුණොත් IT වල නෙවෙයි මොන වැඩේ කරන්න ගියත් ඉස්සරහට යන්න අමාරුයි. හිතන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා අපි අර කියන්නේ බ්ලූම්ස්ගේ අධ්‍යාපන පිළිබඳව තියෙන මේ ත්‍රිකෝණයක් ගැන කතා කරලා තියෙනවානේ. එතකොට ඒකේ මුලින්ම ඕගොල්ලෝ මේක දැනුම ලබා ගන්න ඕනේ පළවෙනියටම. ඊට පස්සේ මේවා මොනවද වෙන්නේ කියන එක අවබෝධය ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඕගොල්ලෝ මෙහි ආවට පස්සේ හරි ගෙදර කම්පියුටර්ස් වල හරි අපි අනිවාර්යෙන් මෙහි ආවම ප්‍රැක්ටිස් කරන්න ඕන කියන මතේ ඉන්නේ. ඒතර ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒතර ප්‍රැක්ටිස් කරනවා වගේම ඒ ප්‍රැක්ටිස් කරන එක අපි කියන දේක ඒක ප්‍රැක්ටිස් කරලා විතරක් හරියන්නේ නැහැ. ඒ ප්‍රැක්ටිස් කරන ගමන් හිතන්න අපි කියන්නේ විශ්ලේෂණය කරන්න. විශ්ලේෂණය කරනකොට උදාහරණයක් විදිහට මෙතන කොපි කියලා තියෙනවා. මෙතන පේස්ට් කියලා තියෙනවා. ওই දෙක අතර වෙනස හිතන්න. කොපි කියන්නේ අපි ගන්නවා අපිට අවශ්‍ය ෆයිල් එකක් අපි අරගන්නවා කියන එක. ඒතර පේස්ට් කියන්නේ අරගත්තු එක අපි නැවත වෙන තැනකට දානවා කියන එක. කොපි කරා දැන් ෆොටෝකොපියක් අර ෆොටෝකොපි මැෂින් එකේ තියෙන මුලින්ම ස්කෑන් කියන කොටස තියෙනවා. ඒතර අපි තියපු මේ ડોකියුමන්ට් එකේ පින්තූරයක් එයා අරගන්නවා. මැෂින් එකට මෙමරි එකට ගන්න. ඊට පස්සේ කොපි කියන බටනේ ප්‍රෙස් කරාම තමයි ඒකේ ෆොටෝකොපියක් වදින්නේ. අන්න ඒ වගේ දැන් මේකෙත් මේ කොපි එක කියලා එකක් තියෙනවා. ඒතර පේස් කියලා එකක් තියෙනවා. මේ දෙකෙන් මොකද්ද වෙනස කියන එක විශ්ලේෂණය කරන්න ඕනි. ආයෙ තියෙනවා කට් කියලා. ඒතර කට් සහ කොපි අතර වෙනස මොකක්ද කියන එක විශ්ලේෂණය කරන්න ඕනි. ඊළඟට තියෙන කොපි පාත්. කොපි පාත් කියවම මේක ගොඩක්ම කිට්ටු කොපි කියන එකට. ඒතර කොපි කියලා ගත්තමයි කොපි පාත් කියලා ගත්තමයි මොකද්ද වෙනස? කොපි කියන්නේ අවශ්‍ය ෆයිල් එකක් හරි ෆෝල්ඩර් එකක් හරි ඒ ෆයිල් ෆෝල්ඩර්ස් කොපි කරන එකනේ. කොපි පාත් කියන්නේ දැන් මෙතන ගොඩකට කරන්න පුළුවන්. කොපි කියන එක ගොඩකට කරන්න පුළුවන්. ෆයිල් ගොඩක්, සින්දු ගොඩක්, ડોකියුමන්ට් ගොඩක්, ෆොටෝස් ගොඩකට කරන්න පුළුවන් කොපි කියන එක. හැබැයි කොපි පාත් කියන එක ගොඩකට කරන්න බෑ. කොපි පාත් කියන එක කරන්න පුළුවන්
මේ කිහිපයක කියන්නේ එක ෆයිල් එකකට විතරයි අපිට ඒක කරන්න පුළුවන්. මොකද එක කොපියක් ගන්න පුළුවන් මේ එක ෆයිල් එකක විතරනේ. ඒ කියන්නේ පාත් එක කියන්නේ මොකක්ද? ඒ ෆයිල් එක තියෙන තැන. ඒ ෆයිල් එක තියෙන තැන මේ මොකක්ද කියලා අපිට කොපි කරගන්න ඕන නම් අන්න එතකොට ඔන්න ඔය ඔප්ෂන් එක ඕන වෙනවා. ඒක හරිම ලේසි ඔප්ෂන් එකක් මේ copy path කියන එක. මේක දැන් Windows 11 වල එහෙම කරන හැටි ඔයගොල්ලන් කතා කරලා තියෙනවා. ඒතර paste shortcut කියලා මෙතන තියෙනවා. ඒතර paste shortcut කියන්නේ මෙතන paste තියෙන මෙතන paste shortcut තියෙනවා. මේ දෙක අතර වෙනස මොකක්ද? ඒතර දෙකම සමානද මේ දෙක අතර වෙනසක් තියෙනවද? දෙකේම paste කියන වචනේ නම් තියෙනවා. අන්න ඒ වගේ ඔයාලා මේ කරන හැම මාතෘකාවක්ම එකින් එකට එකින් එකට විශ්ලේෂණය කිරීම නම් කරන්නම ඕනේ. නැත්තම් කොච්චර අපි ඉගෙන ගත්තත් O level A level විශ්වවිද්‍යාලේ ගියා වුණත් මොනවා ඉගෙන ගත්තත් ඒකේ ප්‍රතිඵලයක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. මේක විශ්ලේෂණය කරගත්තේ නැත්තම්. විශ්ලේෂණය කියන්නේ මේකෙන් මොකද වෙන්නේ? එතන මේ දෙක අතර වෙනස මොකද්ද? මෙන්න මේවා පිළිබඳව අර සංසන්දනය කරන එක වෙනස්කම් අඳුර ගන්න එක. ඒතර ඒ අනුව ඔයගලන්ට පුළුවන් මේකෙන් වෙන්නේ මේකයි. දැන් විශ්ලේෂණය කියන වචනේ තේරුම ගත්තොත් නම් සාමාන්‍යයෙන් යම් මාතෘකාවක් කුඩා කොටස් වලට බෙදාගෙන ඒක අධ්‍යයනය කරන කුඩා කොටස් වල බෙදාගෙන ඒක තවදුරටත් ඉගෙන ගන්නවා. ඒකෙන් මොකද වෙන්නේ කියලා කරන එකනේ. එතකොට දැන් මේ paste කියන්නේ මොකද්ද? paste shortcut කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ මේවා පිළිබඳව ඔයාලා තුල තාර්කිකව හිතන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැත්නම් අනිවාර්යයෙන් මේ වෙනුවෙන් මහන්සි වෙන්න. මොකද එහෙම නැත්නම් ඒකේ අපි මේ ඔයාලා ඔය කරන මහන්සිය ප්‍රතිඵල ලබන්න අමාරුයි. ඊළඟ මෙතන move to copy to තියෙන ඒක නම් එච්චර අත්‍යවශ්‍ය නෑ. ඒක කොහොමත් අපිට copy paste හරහා කරගන්න පුළුවන්. ඊළඟට මෙතන delete තියෙනවා delete permanently තියෙනවා. delete සහ delete permanently කියන දෙකේ වෙනස මොකක්ද? delete කියන්නේ මොකක්ද? delete permanently කියන්නේ මොකක්ද? ඒ ගැන මෙන්න මෙතන කතා කරලා තියෙනවා. delete කරන්න පුළුවන් අපිට mouse එකෙන් right click කරලා පුළුවන් keyboard එකේ delete key එක press කරලා පුළුවන්. එතකොට කියනවා delete කරාම මොකද වෙන්නේ? අපි මකපු file folders recycle bin එකට move වෙනවා. recycle bin එක කියන්නේ මොකද්ද? desktop එකේ තියෙන වෙනම folder එකක්. මේ මෙන්න මේක අපි කියන්නේ අපේ ගෙදර dustbin එක වගේ. recycle bin එක. රීසයිකල් කර හැකි බින් එකක්. අපේ ගෙදරත් ගෙවල් වල ඩස්බින් එකක් තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි රීසයිකල් බින් එක කියලා කියන්නේ. ඒතර අපි මකනේ ඔක්කොම යන්නේ ඔන්න ඔය රීසයිකල් බින් එකට. ඇයි ඒකට යන්නේ? ඒකට අපි මොකක් හරි ලියුමක් ලියලා මොකක් හරි ડોකියුමන්ට් එකක් හදලා ඒක වැරදි නම් print out එකක් අරන් ඒක වැරදි නම් අපි ඒක ගුලි කරලා ඩස්බින් එකට දානවා. ඒතර ඕන වුණොත් නැවත ගන්න පුළුවන්. රීස්ටෝර් කියන ඔප්ෂන් එකකින් කරන්නේ රීසයිකල් බින් එකට ගියාට පස්සේ රීසයිකල් බින් එකේ තියෙන කියන්නේ මොන හරි ෆයිල් ෆෝල්ඩර්ස් අපිට ඕන නම් ආපහු ගන්න පුළුවන්. සමහර ලාවට ගෙදර ওই ප්‍රශ්නේ වෙන්න පුළුවන්. යාළුවා අතර වෙන්න පුළුවන්. කොහොම අර මේ අර මෙතන තිබ්බ මේ මොකක් හරි මේක පෑනකෝ. ඒ පාර අනිත් එක්කෙනා කියනවා ඒක මම විසික් කරා. ඩස්බින් එකට දැම්මා. අයියෝ ඇයි දැම්මේ? ඒක ඕනනේ. එහෙම කියලා අන්න අපිට ඕන නම් පුළුවන් ඩස්බින් එකෙන් ආපහු ඒක අරගන්න. ඒක රීසයිකල් බින් එකත් අන්න ඒ වගේ එකක්. අපිට මොකක් හරි අපි ෆයිල් එකක් මැකුවම අපිට ඒ වෙලාවෙ හිතෙන ඕනේ නැහැ කියලා ඒ නිසා අපි මකනවා. හැබැයි ඊට පස්සේ හිතෙන ඕන කියලා. අන්න එතකොට අපිට රීස්ටෝර් කරගන්න පුළුවන් රීසයිකල් බින් එකට ගිහිල්ලා ඩිලීට් කරන්න කලින් يعني ඩිලීට් කරේ කොතන තිබිලාද අන්න එතන නැවත ගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එකේ තිබිලා මැකුණා ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන්. D drive එකේ තිබිලා මැකුණා D drive එකට අරගන්න පුළුවන්. ඒක තමයි රීස්ටෝර් වලදී වෙන්නේ. එතකොට කට් ඔප්ෂන් එකේදී වෙන්නේ රීසයිකල් බින් එකේ තියෙන මේ ෆයිල් එක එතනින් කට් කරලා අපිට පුළුවන් වෙන තැනකට පේස්ට් කරගන්න. ඒ වගේම delete කියන්නේ මොකද්ද? දැන් රීසයිකල් බින් එකෙනුත් දානවා එළියට. ඒ කියන්නේ ඕගොල්ලන්ට එපා කියලා ඔක රීසයිකල් බින් එකට දැම්ම රීසයිකල් බින් එකෙන් නගර සභාවෙන් ඇවිල්ලා ඒ කුණු ටික අරන් ගියා. එතකොට හැබැයි ආයි ගන්න හැකියාවක් නැහැ නේ. එතනින් ගිහිල්ලා ඒගොල්ලෝ මේ පුච්චලා දැම්ම හරි මොකක් හරි කරලා පස්සේ නැවත ඒක ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් රීසයිකල් බින් එකේ තියෙන මැකුවොත් ආයි කිසිම හේතුවකට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන කියනවා පෙන් ඩ්‍රයිව් එකක තියෙන දෙයක්. පෙන් ඩ්‍රයිව් එකකට අදහස් කරන්නේ මෙතන external storage ඕනම එකක්. ෆයිල් ෆෝල්ඩර්ස් මකන්න පුළුවන් external storage ඕනම එකක් පෙන් ඩ්‍රයිව් එකෙන් පුළුවන් memory card එකක් වෙන්න පුළුවන්. external hard එකක් ගහලා වෙන්න පුළුවන්. ඒ මොනවා හරි external device එකක තියෙන ෆයිල් ෆෝල්ඩර්ස් ඕගොල්ලෝ නිකන් මැකුවොත් ඒවා රීසයිකල් බින් එකට යන්නේ නැහැ. අන්න ඒක ගැන හරි පරිස්සම් වෙන්න. ඒක ඒවා රීසයිකල් බින් එකට යන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒවා කෙලින්ම මැකෙනවා. ස්ථිරව මැකෙනවා. ඒතර නිකන් හරි එතන අපිට අයියෝ කියලා හිතුනොත් ආපහු ගන්න ඕන කියලා හිතුනොත් අන්න එතකොට නම් ගන්න වෙන්නේ නැහැ. දැන් සමහර ෆයිල් තියෙන අපිට 100% ෂුවර් මේක ඕනේ වෙන්නෙම නැහැ කියලා.
එතකොට අපි ආයෙ රීසයිකල් බින් එකට යවන්න ඕනේ නැහැ. අපි තුමු ඕනෙම නැති එකක්. මේක ඕනිම නැහැ. ඕනිම නැති එකක් නම් ආයෙනික රීසයිකල් බින් එකේවත් තියාගන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ එකක් මකනවා නම් අපිට පුළුවන් shift එකත් එක්ක delete එක press කරන්න. අපි ඉස්සෙල්ලා press කරේ සාමාන්‍යයෙන් delete key එක. මෙතනදී අපි press කරන්නේ shift එකත් සමග delete key එක. දැන් වැඩේ තියෙන ඔකට පුරුදු නම් වෙන්න එපා. ඔකට පුරුදුනොත් එහෙම අපේ කියන්නේ බැහි වුණොත් එහෙම නිතරම ඕක වැඩ ඕක පුරුද්දක් විදිහට මේ කෙරෙනවා. එතකොට වෙන්නේ අපිට ඕන එකත් ටක් ගාලා මැකෙනවා. ඒතර අපිට ඕන එකත් මැකිච්ච ගමන් වෙන්නේ ඊළඟට මේ ගන්න විදිහක් නැහැ නේ. මොකද shift එකත් එක delete කරලා recycle bin එකට යන්නේ නැහැ. external storage වල තිබ්බා වුණත් ඔයගොල්ලන්ගේ normal desktop එකේ හෝ සාමාන්‍ය internal hard disk එකේ තියෙන දෙයක් වුණත්. ඒ නිසා delete කරද්දී හරි පරිස්සම් වෙන්න. delete කරොත් recycle bin එකට ගියොත් නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න බෑ. සමහර software තියෙනවා delete කරපුවා recover කරන්න පුළුවන් software. ඒවා ඉතින් සල්ලි දීලා එහෙම සෑහෙන්න වියදමක් කරලා එහෙම කරගන්න නමුත් ඒකත් 100%ක් ෂුවර් නැහැ. ඒතර මේ delete සහ delete permanently කියලා දෙකක් තියෙනවා. ඒ දෙක අතර වෙනස මොකක්ද කියන එක මම පැහැදිලි කරේ නැවත. rename කියන්නේ ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක නම වෙනස් කිරීම. අන්න එතනදී පොඩ්ඩක් මතක තියාගන්න අපි කලින් කතා කරා rename කරද්දී මේ අර ෆයිල් name ගැන ෆයිල් name එකක extension එකක් තියෙනවා. ඒතර extension එක පේන්න තිබුණොත් ඔය ෆයිල් එක rename කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. හරිද? ආයි කියන්නේ මොකද්ද? එක්ස්ටෙන්ෂන් එක පේන්න තිබුණොත් එක්ස්ටෙන්ෂන් එක පේන්න තිබුණොත් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනි ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් රීනේම් කරද්දී මොකද එක්ස්ටෙන්ෂන් එක වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඒ ෆයිල් එක ඕපන් වෙන්නේ නැතුව යයි. ඒක නිසා හරි පරිස්සම් වෙන්න. එක්ස්ටෙන්ෂන් එක පේන්න තිබුණොත් රීනේම් කරද්දී දරගිලිමත් වෙන්න ඕනි. මේකට ෂෝට් කට් එකකුත් දීලා තියෙනවා F2 කියන ෂෝට් කට් එක. මතකද දන්නේ නැහැ නේ F2 කියලා ෂෝට් කට් එකක් දීලා තියෙනවා. මේ ඒකත් භාවිතා කරන්න. මොකක්ද ෂෝට් කට් එක? F F2 නේ F2 කියලා ෂෝට් කට් එකක් දීලා තියෙනවා. ඒක මේ බලන්න. ඉතින් මොකද F2 කියන ෂෝට් කට් එකෙන් කරන්නේ? මේ රීනේම් කියන එක සඳහා තමයි F2 කියන එක කරේ. හරි. දැන් මොකක්ද උනේ? හරි ඊළඟට අලුත් ෆෝල්ඩර් එකක් හදන්න තියෙන අලුත් ෆෝල්ඩර් එකක් හදද්දිත් ඕකට සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් සාමාන්‍ය හැමෝම දන්න ක්‍රම වලට වඩා ඕගොල්ලෝ ටිකක් අර IT කරන අය විදිහට ඕගොල්ලෝ ඊට වඩා දෙයක් දැනගන්න ඕනේ. එහෙමනම් ඒක කොහොමද කරන්නේ? අපිට වෙන ක්‍රම මොන හරි තියෙනවාද? අපිට පුළුවන් ෂෝට් කට් එකකට යන්න එතනන්නේ. මොකක්ද ෂෝට් කට් එක? control shift නේ. control ඊළඟට shift එක සමග control එකයි shift එකයි සමග N අකුර. මෙන්න මේ කීස් තුනම එකට ප්‍රෙස් කරොත් ඕගලන්ට පුළුවන් මොකක් කරගන්නද? අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්න. ඒ කියන්නේ ෂෝට් කට් එකෙන් හදාගන්න පුළුවන්. හරි. දැන් වැඩේ තියෙන්නේ මම තව ටිකකින් වීඩියෝ එක මොන් කරන්න කියලා කියනවා. හොඳ. එතකොට රෙඩි එකේ ඉන්නේ. එහෙම නැත්නම් අපි ඇටෙන්ඩන්ස් වලට ගන්නෙ නැහැ. ඔයාලගේ රිප්ලයි නැති කිසිම එකක්. නැත්නම් හරි නැහැනේ අසාර්ථකයිනේ. නේද? වීඩියෝ ඔන් කරගන්න බැරි තත්ත්වයක නම් තාම දතකට මැදලා මුණ හොදලා නැත්තම් අඩු ගානේ මේ කටහඬ හරි අවශ්‍යයි නේද? හරි. අතර මේ රීනේම් කියන එක ගැන මම මතක් කරේ. නිව් ෆෝල්ඩර් කියන එක ගැන මතක් කරේ දෙවෙනියට. ඊළඟ ප්‍රොපර්ටීස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ප්‍රොපර්ටීස් කියන්නේ එතකොට මේ යම් ෆයිල් මෙන්න මේ බටන් එක ක්ලික් කරාම මොකද්ද වෙන්නේ කියන එක. ඒතර ප්‍රොපර්ටීස් වල දෙවෙනි ෆයිල් එක පිළිබඳ විස්තර හොයන්න පුළුවන් ෆයිල් එකේ හදපු ඩේට් එක, මොඩිෆයි කරපු ඩේට් එක, අවසානතර ඕපන් කරපු ඩේට් එක වගේ දේවල් බලන්න පුළුවන් ප්‍රොපර්ටීස් හරහා. තව ඒකේ ඔප්ෂන්ස් වගේ තියෙන ඒවා ඇක්ටිව් කරන්න පුළුවන්. ඉන්වර්ට් සිලෙක්ෂන් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ අග තියෙන මේ සිලෙක්ට් ඕල්, සිලෙක්ට් නන්, ඉන්වර්ට් සිලෙක්ෂන්. ඒ ඔප්ෂන් තුනක් තියෙනවා. අපි අන්තිම එක විතර දාලා තියෙන අනිත් දෙක තේරෙනවානේ. සිලෙක්ට් ඕල් කියන්නේ එතන තියෙන ෆයිල්ස් ඔක්කොම ටික සිලෙක්ට් කරන අපි හිතමු සින්දු 100ක් නම් සින්දු 100ම සිලෙක්ට් වෙනවා සිලෙක්ට් ඕල් දැම්මොත්. සිලෙක්ට් නන් දැම්මොත් වෙන්නේ මොකද්ද? සිලෙක්ට් වෙලා තියෙන එකක්වත් සිලෙක්ට් වෙන්නේ නැහැ. සිලෙක්ට් වෙලා තියෙන එක කැන්සල් වෙනවා. සිලෙක්ට් කරේ නැහැ වගේ. ඉන්වර්ට් සිලෙක්ෂන් කියලා කියන්නේ හරි වටින ටූල් එකක්. ඉන්වර්ට් සිලෙක්ෂන් කියලා කියන්නේ දැන් අපි හිතමු මේ මොකක් හරි සින්දු 100ක් තියෙන ෆෝල්ඩර් එකකින් ඔයගොල්ලන් සින්දු 95ක් ගන්න ඕනේ. හරි සින්දු 100ක් තියෙනවා. ඒ සින්දු 100න් ඔයගොල්ලෝ මේ සින්දු 95ක් තෝරගන්න ඕනේ. එතකොට 95ක්
නේ ඕගොල්ලන්ට ඕනේ. 95ක් ඕන නම් 95ක් සිලෙක්ට් කරනවද? එහෙම නැත්නම් එපා ටික සිලෙක්ට් කරලා අනිත් ටික කියලා කියනවා. දැන් අපි හිතමු ලේසිම දේ තමයි මොකද්ද? අපිට අවශ්‍ය නැති පහ අපි සිලෙක්ට් කරනවා. අපිට ඕනි නැති පහ අපි සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා අපි කියනවා මට මේ ටික නෙවෙයි අනිත් ටික දෙන්න කියලා. මේ ටික නෙවෙයි අනිත් ටික සිලෙක්ට් කරලා දෙන්න කියලා කියනවා. එතකොට හරිම ලේසියි මෙන්න මේ පහ ඇර අනිත් ටික. එතකොට 95ක් අපි තෝරන්න ඕනේ නැහැ. එතකොට පහයි තෝරන්න ඕනේ. ආයි පැහැදිලිද? සින්දු 100ක් තියෙනවා. සින්දු 95ක් අපිට කොපි කරලා ගන්න ඕනේ. ඉතුරු පහක් ඕනි නැහැ. ඒ පහ මකන්න බෑනේ මොකද අනුන්ගේ සින්දු 100ක්. අපිට ඕනේ නැති උනාට එයාට ඕන නිසානේ එයා සින්දු 100 තියාගෙන ඉන්නේ. හැබැයි ඒ 100න් අපිට ඕනේ 95යි. ඒතර හිතන්න 95ක එකින් එක ක්ලික් කර යන්න ගියාම කොච්චර වෙලා ක්ලික් කරන්නද කියලා. ඒතර අන්න ඒ වගේ අවස්ථාවකදී මේ ඉන්වර්ට් සිලෙක්ෂන් කියන එක මාර වටින ටූල් එකක්. හරිම ගොඩක්ම වටින ටූල් එකක් මේ ඉන්වර්ට් සිලෙක්ෂන් කියන. ඒතර අපිට පුළුවන් මේක ඇරෙන්න මෙන්න මේ ටික මෙන්න මේ පහ ඇරෙන්න අවශ්‍ය පහ කියන ඕන නැති පහ අපි සිලෙක්ට් කරන මුලින්. ඕන 95 නෙවෙයි සිලෙක්ට් කරන්නේ ඕනි නැති පහ සිලෙක්ට් කරනවා. ඕනි නැති පහ සිලෙක්ට් කරලා අපි කියනවා ඉන්වර්ට් සිලෙක්ෂන් කියන බටනේ ක්ලික් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර සිලෙක්ට් කරපු පහ සිලෙක්ට් නැති වෙලා සිලෙක්ට් කරපු නැති 95 සිලෙක්ට් වෙනවා. කියන්නේ සිලෙක්ෂන් එක රිවර්ස් වෙනවා. දෙපැත්ත මාරු වෙනවා. ෂිෆ්ට් වෙනවා. එතකොට මෙන්න මේක මාර වටින ටූල් එකක්. ඒ නිසා ඒවා අල්ලගන්න. මේක දැන් මේ මෙතන තියෙන්නේ මේ Windows 10 වල තියෙන මේ විදිහට උනාට Windows 11 වලට ගියොත් එහෙම අපි මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරලා බලමු. දැන් මේ මෙතන ෆයිල්ස් හතරක් ඕගලන්ට පේනවානේ. මේකේ ටූල් බාර් එක ටිකක් වෙනස් නේ. මේකේ අර මෙතන මොකක්ද තියෙන්නේ කාට් නේ. ඒ කියන්නේ ඇක්ටිව් නැහැ මේ හින්ට් එක පෙන්නන්නේ නැහැ. කාට් කොපි පේස්ට් තියෙනවා, රීනේම් තියෙනවා, ෂෙයා තියෙනවා, ඩිලීට් තියෙනවා. මේකේ ඔයගොල්ලන්ට ඔය සිලෙක්ෂන් ගැන කතා කරන්න ඕන නම් මෙන්න මෙතන මේ බටන් තුනක් තියෙන්නේ මේ තිත් තුනක්. මෙන්න මේ තිත් තුනට ගිලවන බලන්න මම දැන් මේ ෆයිල් හතරක් තියෙනවානේ. මෙන්න මේක විතරක් එකයි සිලෙක්ට් කරලා තියෙන්නේ. දැන් මම මෙතනින් ගිහිල්ලා ඉන්වර්ට් සිලෙක්ෂන් දානවා. අන්න දැන් මොකද උනේ? සිලෙක්ට් කරපු එක සිලෙක්ට් නැති වෙලා. ඔන්න බලන්න මම ඒක තව පෙන්නනවා ඔයගොල්ලන්ට. මේ තුන්වෙනි ෆයිල් එක විතරයි සිලෙක්ට් කරලා තියෙන්නේ. මේ යටම බලන්න විස්තරයක් පේනවාද? යටම වම් පැත්තේ මුල්ලේ. එතන කියන 4 items. items හතරක් තියෙනවලු. one item selected. එක item එකක් සිලෙක්ට් කළා. හරි නේද? අපි item හතරක් තියෙන එකක් සිලෙක්ට් කරලා. ඔන්න මම දැන් invert selection දානවා. invert selection දැන් මම මොකද කියන්නේ? item හතරක් තියෙනවා. දැන් කියනවා 3 item selected. දැන් ඉතින් මොකද එතන සිලෙක්ට් කරපු එක සිලෙක්ට් නැති වෙලා සිලෙක්ට් කරපු නැති ටික සිලෙක්ට් කරනවා. invert selection වල තියෙන වාසිය. හරි. එතකොට ඔන්න මේ තියෙනවා අපිට මෙන්න මේ දෙක නම් අත්හැරියට කමක් නැහැ. මේ දෙක නම් එච්චරම මොකද ඒක දැන් අලුත් එකේ එන්නේත් නැහැ. මෙන්න මේ දෙක නැතුව අනිත් ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න කරලා පාඩම් කියන්නේ මේක හටපාඩම නෙමෙයි තියෙනවා න ะ කියන්නේ පුරුද්දක් විදිහට කරන්න පුරුදු වෙන මෙන්න මේවා කොහොමද කරන්න කියලා. එදිනෙදා වැඩ කරගෙන යද්දී කම්පියුටර් වැඩ කරද්දී නිකන් මේවා සාමාන්‍ය බේසික්ම ඕන වෙන දේවල් ටික. ඒතර මේ ටික සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කෝස් එකක් කරන්න ඕනේ සමහර අයට. සමහර අය දැනටත් දන්නවා. අපි ඉතින් අර බිඳුවෙන් පටන් ගන්න නිසා අපි මේ ටික ගැන එකින් එකට කතා කරගෙන ගියේ. හරි. ඊළඟට දැන් අපි යමු එහෙනම් අලුත් කොටසට view tab එක ගැන කතා කරන්නයි තියෙන්නේ. හරි. view tab එක ගැන බලන්න කතා කරද්දී මොනවද view tab එකේදී ඔයගොල්ලන්ට දැනගන්න තියෙන දේවල් ටික කියලා. view tab එක ගැන අපි කතා කරද්දී අපිට ඕන වෙනවා මෙන්න මේ navigation pane එක කියන්නේ මොකද්ද? preview pane එක කියන්නේ මොකද්ද? ඊළඟ detail pane එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඊළඟට මේ ෆයිල් ෆෝල්ඩර්ස් මේවා පෙන්නන මේ අයිකන්ස් පෙන්නන විදි කිහිපයක් ගැන ලේඅවුට්ස් කිහිපයක් ගැන තියෙනවා. දැන් මොනවද මේ ලේඅවුට් වල විශේෂ සමානතා අසමානතා වගේ දේවල් පොඩ්ඩක් ඒවනම් බලා ගන්න. මේ ડોකියුමන්ට්ස් එකේ මේ ෆයිල් ෆෝල්ඩර්ස් පෙන්නන විදි ගැන මෙතන තියෙනවා. ඊළඟට මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ චෙක් බොක්ස් තුනක් තියෙනවා. මේ චෙක් බොක්ස් තුනේ මෙන්න මේ අන්තිම චෙක් බොක්ස් යටම තියෙන චෙක් බොක්ස් දෙක මොකද්ද වෙන්නේ කියන එක කතා කරන්න ඕනේ. හරි ඊළඟට මේ height selection එහෙම ටිකක් තියෙනවා. ඒතර අපි බලමු මොකක්ද මෙන්න මේ navigation pane එක කියලා කියන්නේ. පොඩි note එකක් ගන්න. අපි මාතෘකාව මොකද්ද? view tab එක ගැනයි අපි කතා කරන්න යන්නේ. හරි. රග්ගාල note එකක් ගන්න. මොකද්ද අපි කතා කරන්න යන කොටස? view tab එක.
හරි. ඒතර view tab එකේ තියෙන පළවෙනි ඔප්ෂන් එක තමයි මෙන්න මේ navigation pane කියලා ඔය මම පෙන්නුවේ. මේ navigation pane. navigation pane එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දකිනවා මොකක් හරි this PC වගේ මොකක් හරි Windows Explorer වලට ගියාම this PC වගේ එකක් දකිනවා. this PC වගේ එකක් දැක්කොත් අන්න ඕගලන්ට එතනදී ඔය කාරණේ ඕන වෙනවා. අනිවාර්යයෙන්ම මේ මෙන්න බලන්න මම මෙතනට ගියාට පස්සේ මෙතනට මේ ෆෝල්ඩර් එක ඕපන් කරේ මොකක් හරි ෆෝල්ඩර් එක ඕපන් කරා මේ වම් පැත්තේ තියෙන මෙන්න මේ ලිස්ට් එක. මෙන්න මේ ලිස්ට් එක කොහොමද අපි ගන්නෙ? මේ ලිස්ට් එක කොහොමද අයින් කරන්නේ කියන එක තමයි මෙන්න මේ වම් පැත්තේ තියෙන ලිස්ට් එක තමයි navigation pane කියලා කියන්නේ. හරිද? එතනදී අනිත් එක මොකද්ද? preview pane සහ detail pane. preview pane එක කියලා කියන්නේ මම මෙතනින් මේ පැත්ත ක්ලික් කරාට පස්සේ මේ දකුණු පැත්තේ පෙන්නනවා ඒකට අදාළ ප්‍රීවිව් එකක් එහෙම නැත්නම් ඒ ෆොටෝ එකක් නම් ෆොටෝ එක ඕපන් කරන්නේ නැතුව අපිට පුළුවන් දකුණු පැත්තේ සාම්පල් එකක් විදිහට පෙන්නන්න. දැන් මේ ෆයිල් එකේ මුකුත් එහෙම පෙන්නන්නේ නැහැ. දැන් බලමු වෙන ලොකේෂන් එකට ගිහිල්ලා දැන් මෙන්න මෙතන බැලුවොත් එහෙම මෙන්න මේ ප්‍රැක්ටිකල් ස්ටෙප්ස් කියලා ෆයිල් එකක් තියෙනවා. මේ ක්ලික් කරපුවා මේ මෙන්න මෙතන සාම්පල් එක පෙන්නනවා. එහෙම නැත්නම් මේකේ පික්චර්ස් වලට යමු. එවන බලන්න පික්චර්ස් වලට ගියාට පස්සේ මෙතන මම පොඩියට තියෙන ෆයිල් එක ක්ලික් කරාම දකුණු පැත්තේ ඒක ලොකුවට පෙන්නනවා මේ. හරි මෙන්න මේක තමයි ප්‍රීවිව් මේ දකුණු පැත්තේ ෆොටෝ එක ලොකුවට පෙන්නන්නේ. ඒක තමයි ප්‍රීවිව් පේන් එක කියලා කියන්නේ. එතන යටින් විස්තර වගේක් පෙන්නනවා. ඒක තමයි ඩීටේල් පේන් එක කියලා කියන්නේ. ඒතර දෙක තුනම එකට වගේ තියෙන්නේ. ඒතර බලමු කොහොමද මේ Windows දැන් 10 එකේ නම් මේ තුන එක තැන තියෙන්නේ. මෙන්න මේ බටන් තුනෙන් තමයි ඔය තුන කන්ට්‍රෝල් වෙන්නේ. කොහොමද navigation pane එකේ තියෙන කොයි පැත්තේද? වම් පැත්තේ. ඒක චුට්ටක් ලියා ගන්න. navigation pane එක කියන්නේ මොකක්ද එතකොට? අපිට අපේ ෆයිල් ෆෝල්ඩර්ස් තියෙන තැන් ගැන සර්ච් කරන්න, හොයන්න, නේ D drive එකට යන්න, E එකට යන්න, desktop එකට යන්න, download folder එකට යන්න මෙන්න මේ navigate කරන්න. අද ඒකේ අපේ කම්පියුටරේ තියෙන ෆයිල් ෆෝල්ඩර්ස් වල locations පිළිබඳ navigate කරන්න තමයි මේ පැත්තේ තියෙන මේ navigation pane එක ඕන වෙන්නේ. හරි. ඊළඟට preview pane එක තියෙන දකුණු පැත්තේ ඒක මොකටද ඕන වෙන්නේ? preview pane එක මොකටද ඕන වෙන්නේ? preview pane එකෙන් අපිට අපි මේ sample click කරන ෆොටෝ එක මෙතන ෆොටෝ එකක් හරි document එකක් හරි අපි click කරොත් ඒක මොකක්ද කියලා දකුණු පැත්තේ අපිට sample එකක් පෙන්නනවා. මෙන්න මේක තමයි ඔයා click කරේ මේක open කරොත් මෙන්න මේක තමයි බලන්න පුළුවන් කියලා අපිට පෙන්නනවා දකුණු පැත්තේ. ඒතකොට detail pane එක කියන්නේ මොකක්ද? ඒ ෆොටෝ ඒ අදාළ ડોකියුමන්ට් එක ෆයිල් වර්ගය මොකද්ද ෆයිල් සයිස් එක මොකද්ද ලොකේෂන් එක මොකද්ද මොඩිෆයිඩ් ඩේට් එක මොම විස්තර වගේක් පෙන්නනවා. ඒතර මෙන්න මේ තුන තමයි මොනවාද ඒරියා තුන කියන්නේ වම් පැත්තේ තියෙන නැවිගේෂන් පේන් එක දකුණු පැත්තේ පෙන්නනවා ප්‍රීවිව් පේන් එක සහ ඩීටේල් පේන් එක. මේවා මේ ඒරියා ඩිස්ප්ලේ කරනවද නැද්ද කියන එක තමයි මේ මෙතන කතා කරලා තියෙන මේ බටන් තුනෙන් කියන්නේ. මේ ඒරියා තුන පෙන්නනවද නැද්ද කියන එක තමයි ඔතනින් කියන්නේ. ඒතර ඒරියා තුන මොනවද කියලා මතක් කරගන්න. ඊළඟට ඒවෙන් කෙරෙන්නේ මොකද්ද කියලා මතක් කරගන්න. දැන් බලමු Windows දැන් මේකේ නම් මෙතන මේ බටන් තුන ක්ලික් කරාම මේ view tab එකට ගිහිල්ලා මේ බටන් තුන ක්ලික් කරාම ඕගොල්ලන්ට ඕවා enable disable කරගන්න පුළුවන්. ඒතර මම Windows 11 වල කරලා පෙන්නන්නම් Windows 11 වල කොහොමද මේක වෙන්නේ කියලා. Windows 11 වලදී වෙන්නේ මුලින් බලමු අපි මෙන්න මේ වම් පැත්තේ දැන් මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ දකුණු පැත්ත අපි යම් කිසි ෆෝල්ඩර් එකක් ඕපන් කරාම මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරාම මේ උඩ දකුණු පැත්තේ ඉන්න මෙතන ඩීටේල් පේන් එක කියලා එකක්. මෙන්න මේ ඩීටේල් පේන් එක ක්ලික් මෙතන ඩීටේල් කියලා වචනයක් තියෙනවා. මෙන්න මේ ඩීටේල් කියන වචනේ ක්ලික් කරාම මොකද වෙන්නේ? අන්න දකුණු පැත්තේ ඉබ ප්‍රීවිව් පේන් එකක් නැහැ. ඩීටේල් එකක් නැහැ. සාම්පල් එක පෙන්වන්නෙත් නැහැ. ඒකේ විස්තර පෙන්වන්නේ නැහැ. මේ ඩීටේල් කියලා දැම්මම අන්න ඒ දෙක වෙනවා. දැන් මුකුත් නැහැ කියලා. කියන අපි එකක් ක්ලික් කරමු. මේකම ක්ලික් කරමු මේ. දැන් මේ සාමනේ ප්‍රීවිව් පොඩියට පෙන්නනවා. මෙතන ඩීටේල් ඒරියා එක පෙන්නනවා. දෙකම එකට පෙන්නනවා ඔයගොල්ලන්ට මේ යට තියෙන ඩීටේල් මෙන්න මේකෙන් තමයි ඒක කරන්නේ. මේ දකුණු පැත්තේ තියෙන ඩීටේල් කියලා බාට් එකක් පේනවද මෙන්න මෙතන උඩම දකුණු පැත්තේ. මෙතනින් තමයි ඒක තීරණය කරන්නේ. හරි. ඊළඟට දැන් නැවිගේෂන් පේන් එකේ මොකලන්ට හරි ගස්ස ගන්න වෙනස් කරන්න නම් මෙන්න මෙතන තියෙන view කියලා බටන් එක. මේ view කියන බටන් එකට ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන icons වල size එක හරි. මේ set එකම තියෙන්නේ මේ ෆයිල් එක පෙන්නන විදි වෙනස් කිරීම සම්බන්ධවයි. හරි. මෙන්න තියෙනවා preview pane එක.
හරි ප්‍රීවියු පේන් එක විතරයි දැන් මේ දකුණු පැත්තේ බලන්න දැන් තියෙන ප්‍රීවියු පේන් එක විතරයි. දැන් ඩීටේල් පේන් එක නැහැ. ඒක මෙන්න දැන් මෙතනට ආවත් ප්‍රීවියු කියන වචනේ. ඒතර මේ ප්‍රීවියු එක පෙන්නනවා. ප්‍රීවියු එක අයින් කරනවා. ප්‍රීවියු කරන්නේ නැහැ. ප්‍රීවියු ඔන්න දැන් ප්‍රීවියු කරන්නේ නැහැ. දැන් ප්‍රීවියු කරනවා. මේ ප්‍රීවියු කරන්නේ නැහැ. ප්‍රීවියු කරනවා. කොහොමද ඒක ගත්තේ? හරි Windows 11 වල මෙතන මේ view කියන බටන් එකේ. උඩ තියෙන view කියන බටන් එක. දැන් ඔයාලා මේ හෙට ආවට පස්සේ මේ ප්‍රැක්ටිකල් අපිට කරලා පෙන්නන්න ඕනි හොඳේ. ඩීටේල් පේන් එක. ඩීටේල් පේන් එක ප්‍රීවියු පේන්. ඩීටේල් පේන් එක කියලා ගත්තම දැන් මෙතන ඩීටේල් පේන. දැන් මෙතන ප්‍රීවියු එකත් එක්කම තමයි ඩීටේල් එක පෙන්නන්නේ. ඔන්න ඩීටේල් එක ෂෝ කරා, ඩීටේල් එක හයිඩ් කරා. ඩීටේල් පේන් එක ෂෝ කරා, ඩීටේල් පේන් එක හයිඩ් කරා. හරි. අපි තව විනාඩි 4කින් මේක මේ ක්ලෝස් වෙන. එතකොට අග්ගාලි ආපහු ජොයින් වෙන්න ඕනි. හරි අර ලින්ක් එකෙන් පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමු. එහෙම වුණොත් මට අග්ගාලයි ලින්ක් එකක් දාන්නම්. මනින් ජොයින් වෙන්න. මේ Google Meet වලට ගියා නම් හරි Google Meet වල සමහර විට පුරුදු නැති නිසායි මම මේකෙන්ම කරේ. Google Meet වල ගැන කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි බලමු මේකේ view එකේ show වල මොනවද තව තියෙන්නේ කියලා. මේ තියෙන navigation pane. කොහොමද එතකොට මේ මොකේද තියෙන්නේ මේවා? view button එක ක්ලික් කරාම තියෙනවා detail pane. view button එක ක්ලික් කරාම තියෙනවා preview pane. ඊළඟට navigation pane එක ගන්න කොහොම මේ වම් පැත්තේ තියෙන මෙන්න මේ navigation pane එක අයින් කරන්නේ කොහොමද? show navigation pane. අර දැන් වම් පැත්තේ නැහැ. desktop එකට යන්න අරකට මේකට මාරු වෙන්න මේ පැත්තේ නැහැ. හරි. ඒතර කොහොමද යන්නේ? view show navigation pane. අන්න වම් පැත්තේ මෙන්න මේ ටික ගත්තා. ඕවා අයින් කරන්න නම් ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉඩමදි වුණොත් ඇරෙන්න. හැබැයි කවුරු හරි අතින් ඕක අයින් වෙලා නම් සමහර වෛරස් හෝ ගිහිල්ලා මොන හරි වගේ දෙයක් වෙලා ඕක අයින් වෙලා නම් අන්න එතකොට ඕගොල්ලන්ට view show එතනින් navigation pane කියන එක ඇක්ටිව් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕවට තමයි අපි ඉගෙන ගන්න නේ. හරි. ඒතර ඔන්න අපි කතා කරා view tab එකේ මෙන්න මේ බටන් තුන ගැන. මොනවද view tab එකේ දැන් කතා කරේ එතකොට? navigation pane එක කියන්නේ මොකක්ද? කොහොමද ඒක manage කරන්නේ? preview pane එක, detail pane එක. ඊළඟ බලමු මෙන්න මේ icons ටික මේ layout ටික කොහොමද control වෙන්නේ කියලා. හරි. එතකොට අපි බලමු. දැන් මෙන්න මේ ෆයිල් ටික පෙන්වන විදියක් තියෙනනේ මෙන්න මෙතන. මෙන්න මේ ෆයිල්ස් පෙන්වන විදිය තමයි ඔය අපි වෙනස් කරන්න හදන්නේ. එතකොට මෙතන view වලට ගිහිල්ලා තියෙන extra large icon දැම්මොත් මේ ලොකුවට පෙන්වනවා. හරි. මේක ගොඩක් වැදගත් වෙන්නේ ෆොටෝස් වගේ. ඒ කියන්නේ දැන් ෆයිල් එකක් ඕපන් නොකර ඒක ඇතුළේ තියෙන මොනවද කියලා බලන්න වීඩියෝ, ෆොටෝ වගේ තියෙනවා. මේක ගොඩක් වටිනවා. හරි view large ඊට ටිකක් ලොකුවට පෙන්නනවා නේ. view extra large නේ. අර shirt size ඇඳුම් size වගේ small icons. හරි මේක එක දාලා බලන්න list දැම්මොත් මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. හරි ඒතකොට ඔයාලට මට කියන්න තියෙන එක කාරණයක් තමයි මේ view එකේ හැම එක අපි ඇයි මේ මෙච්චර options දීලා තියෙන්නේ? එක එක්කෙනාට කැමති විදිහට. එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමන්ගේ අවස්ථාවය අනුව ඒ ෆයිල්ස් ටික arrange කරගන්න. ෆයිල්ස් ටික පෙන්නන්න. මට මේක ලොකුවට පෙන්නන්න. මට ෆයිල් ටික ඔක්කොම බලන්න පෙන්නන්න. අන්න ඒ වගේ එක එක්කෙනාගේ අවස්ථාව වෙනස්නේ. සහ එක එක්කෙනාට වඩා තමන්ගෙම එක එක අවස්ථාවල් වලදී මතුවෙන අවශ්‍යතාව වෙනස්. දැන් මට මේ ෆොටෝස් ගන්න මේ වෙලාවේ මේක ලොකුවට බලන්න තිබ්බනම් හොඳයි. හැබැයි මට ෆයිල්ස් ගොඩාරියක් තියෙනවා නම් අන්න එතකොට මට මේක මේ ෆයිල් වැඩි ප්‍රමාණයක් වැඩි ෆයිල් ප්‍රමාණය එකපාර බලන්න පුළුවන් අපිට view එක තමයි list කියලා කියන්නේ. ඒතර මේ list දැම්මම මේ මෙන්න මෙච්චර දැන් මේ වගේ ලොකු list එකක් මෙහෙම දිග දකුණු පැත්තේ යනකම් මුළු ෆයිල්ස් වැඩි ප්‍රමාණයක් බලන්න පුළුවන් view එකක් තමයි list කියලා කියන්නේ. ඒතර මෙන්න මේ තැන් වල ඒ ටික ලියා ගන්න. large medium small කියන්නේ මොනවද? ඒ තියෙන මේ මොනවා මේ තියෙන extra large මේ ටිකෙන් මොකද වෙන්නේ? large medium small මේ දෙකෙන් නම් වෙන්නේ දැන් විශේෂයෙන් ෆොටෝස් වීඩියෝස් වලට තමයි ඔක ගොඩක් වැදගත් වෙන්නේ. ෆයිල්ස් අර ඕපන් කරන්නේ නැතුව අපිට බලන්න පුළුවන් ඒක මොන වගේ එකක්ද කියලා. හරි ෆයිල්ස් ඕපන් කරන්නේ නැතුව. අපි මේ ආපහු join වෙමු. මේ විනාඩියෙන් මේක කට් වෙයි නිසාද දැන් ටක් ගාලා ලියා ගන්න large medium එකෙන් වෙන්නේ මොකද්ද? ෆයිල්ස් preview කරනවා. ඒ කියන්නේ ෆයිල්ස් ඕපන් කරන්න ඕනේ නැහැ. පොඩියට අර icon ටික පෙන්වන නිසා අපිට පුළුවන් ඕපන් කරන්නේ නැතුව මේ මොකද්ද? මේක ෆොටෝ එක, මේක අර පන්සල් ගිය එක, මේක මෙහෙ ගිය එක, මේක ඉස්කෝලේ එක, මේක ටියුෂන් ක්ලාස් එක මොන හරි ඒ විදිහට බලන්න පුළුවන් ඕගොල්ලන්ට ඕපන් කරන්නේ නැතුව. හරි අපි එහෙනම් ආපහු ජොයින් වෙමු.